අද අපි මේ වාටි මෝස්තරේ පාට කරමු. ඉතින් මම අද ඔයගලන්ට මේක බතික් ක්‍රමයට තමයි පාට කරන්න කියලා දෙන්නේ. මේක මම අඳින විදිහ ඔයගලන්ට කලින් වීඩියෝ එකකින් කියලා දුන්නා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේකත් බලන්න. අදත් මගේ වීඩියෝ එකට ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මුලින්ම පාට ටික තෝරගමු. ඉතින් බතික් ක්‍රමයට කරන නිසා මම හිතුවා දුඹුරු පාටින් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දුඹුරු රතු කහ පාට. මෙන්න මේ පාට තුන යොදාගෙන තමයි අද අපි මෝස්තරේ පාට කරන්න යන්නේ. ඔයගොල්ලෝ ඉතින් හැමදාම අහනවානේ මම පාට කරන පාට මොනවද පින්සල් මොනවද කියලා. ඉතින් මෙන්න මේ පින්සල් ටික තමයි මම අද පාවිච්චි කරන්නේ. මේවා විශේෂ බ්‍රෑන්ඩ් එකක පින්සල් නම් නෙමෙයි ළමයි. හොඳට වැඩ කරන්න පුළුවන් කියලා හිතන පින්සල් මම දැක්කහම අරගන්නවා. ඉතින් මේ ඒ වගේ පින්සල් තුනක්. ඉතින් මෙතන ගොඩක් ගණන් ඒවත් නෙමෙයි තියෙන්නේ. ඉතින් මුලින්ම මෙන්න මේ ලොකු පින්සලෙන් අපි මේ මුළු මේ කොලේම කහ පාට කරගමු. මොකද මම අද පාට කරන්න හදන්නේ කහ පාට රෙද්දක කරපු බතික් නිර්මාණයක් විදිහට. ඒ නිසා තමයි මම කහ රතු දුඹුරු කියන පාට අරගත්තේ. ඔයගොල්ලන්ට මේ සුදු පාට කොලේටම අර ක්‍රැක් එක යොදලා බතික් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවත් ඇති, දන්නේ නැති අයට මේ බතික් නිර්මාණ කරනකොට වර්ණ ගොඩාක් අරගන්නේ නැහැ. එක පාටක්, එහෙම නැත්නම් පාට දෙකක්, එහෙම නැත්නම් ගොඩක් වර්ණත් යොදලා බතික් කරනවා. හැබැයි මේ පාට ගන්න ගාන අනුව ඕගොල්ලන් ගන්න බතික් නිර්මාණයේ මිල ගණනුත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට වර්ණ එකක්, දෙකක්, තුනක් එකතු කරලා තමයි මෙන්න මේ බතික් නිර්මාණ කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් බලන්න දැන් ගොඩක් වෙළඳපොලේ බතික් නිර්මාණ තියෙනවානේ. ඉතින් ඕගොල්ලෝ බලන්න කොහොමද මේ නිර්මාණ කරලා තියෙන්නේ, කොහොමද ඒවට වර්ණ යොදලා තියෙන්නේ කියලා. ඕගොල්ලෝ දන්නවා බතික් කරනකොට මෙන්න මේ විදිහට ක්‍රැක් එක යොදනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ පාට බින්දු කිහිපයක් තියලා ඒක පිම්බලා ඉවරලා මෙන්න මේ විදිහට ඩිසයින් එක හදාගන්න. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට පාට එකක් දෙකක් වගේ අරගෙන පාට කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ කලින්ම කොලේ මේ වගේ සුදු පාටයක උඩම නැතුව කහ පාටක් වගේ වෙන පාටක් යොදලා කරනවා නම් ඔයගොල්ලෝ ඒ කොලේ හොඳට වේලෙනකන් ඉඳලා තමයි පාට කරන්න ඕනේ. ඉතින් මම මුලින්ම රතු පාටින් තමයි මේ ක්‍රැක් එක යෙදුවේ. ඊට පස්සේ දුඹුරු පාටත් ඒ රතු පාටට චුට්ටක් මිශ්‍ර කරලා තමයි මම මෙතන ක්‍රැක් එක දාන්නේ. ඉතින් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ගොඩක් තද පාටක් දාන්න එපා පසුබිමට. එහෙම දානවා නම් ගොඩක් ඈතින් වගේ දාන්න. එහෙම නැත්නම් මේ වගේ ළඟ එකතු කර ගන්නවා නම් ඔයගොල්ලන්ට ගොඩාක් තදට එන්නේ නැති වෙන්න වතුර හොඳට දාලා පාට කරගන්න. ඉතින් ඔයගොල්ලන් එතෙන්දි පාට කරනකොටත් වතුර මිශ්‍ර කරගන්න ඕනි ප්‍රමාණය බොහොම කල්පනාවෙන් කරන්න. ඒ වගේම එකකට එකක් පාට දානකොට අනිවාර්යෙන්ම එක වර්ණයක් වේලුණාට පස්සේ අනිත් වර්ණය එකතු කරගන්න. නැත්නම් ගොඩක් බොඳ වෙලා යන්න බලනවා. හරි, දැන් අපි මේක පාට කරන්න පටන් ගමු. සාමාන්‍යයෙන් බතික් රෙද්දක් වර්ණ ගන්නවන්න කලින් ඉටි දානවා. ඒ කියන්නේ අපිට ඉතුරු කරගන්න ඕනේ මෝස්තරේ. දැන් මේ තියෙන ක්‍රැක් එකත් එක්ක රෙද්ද ඉතුරු වෙන්න ඕනේ කොටස් ටික තමයි ඉටි කරගන්නේ. ඉතුරු ටික තමයි මේ වගේ සායම් කරන්නේ. ඉතින් අපි දැන් කරන්නේ ඉටි දාලා ඉතුරු වෙන්න ඕනේ ටික ඉතුරු කරලා මෙන්න මේ විදිහට සායම් වැටෙන ටික තමයි පාට කරගන්න ඕනේ. ඉතින් ඕගලන්ට බතික් කරන තැනකට ගියොත් මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඕගලන්ට මේ බතික් නිර්මාණයක් හරියටම පාට කරගන්නේ කොහොමද කියන එක ඕගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඔයගලන්ට මේක පාට කරගන්නම තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ විදිහට ඔයාලා ඇඳගෙන තියෙන ලයින් ටික සේරම ඇඳගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේකේ පාට පුරවන්න ඕනේ කොටස් මොනවද කියලා හිතන්න. දැන් ඔයගලන්ට පේනවා ඇති මම පාට කරන්න ඇඳගත්ත චිත්‍රයේ තියෙන ලයින් ටික මුලින්ම ඇඳගත්තා. ඒ ඇඳගත්තට පස්සේ මෙන්න මේ විදිහට පුංචි කොටස් එකතු කරගන්නවා. ඉතින් ඒක අපි මෝස්තරේ අඳිනකොටම අඳින්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට සමානව මේ විදිහට ඇඳගන්න පුළුවන් නම් ඒවා එකතු කරගත්තට කමක් නැහැ. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ ඒවත් සමාන වෙන විදිහට ලස්සනට ඇඳගන්න. ඉතින් ඕගොල්ලන්ට මම ආයක ලං කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඕගොල්ලන් අර මෝස්තරේ ඇඳපු නැති කෑලි මෙන්න මේ වගේ මෝස්තරේ ඉතුරු වෙනවා නම් ලස්සනට පුරව ගන්න. ඒක තමයි අපි මේකෙදි කරන්න ඕනේ එකම දේ. ඒකත් අර හොඳ කල්පනාවෙන් තමයි කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් ඕගොල්ලෝ හොඳට හිතලා මෝස්තරේ අඳිනකොටම මේ වගේ වර්ණ කරගන්න ඕනේ තැන් ටිකත් ඇඳගන්න. හරි, දැන් අපි මෝස්තරේ ප්‍රධාන කොටස පාට කරන්න පටන් ගමු.
කොටස පාට කරනකොටත් ඕගොල්ලන්ට පුළුවන් තේරෙන්නෙම නැත්නම් ඕගොල්ලෝ මේ පැන්සලෙන් ඇඳගත් ඉරි ටික සේරම ඇඳගෙන යන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පාට පුරවන තැන් ටික හිතා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට පාට පුරවනකොට ඕගොල්ලන්ගේ චිත්‍රය ගොඩක් හොඳට පේන්න තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ මෝස්තරේ ලස්සනට පේන්න ගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුලින්ම අවුට්ලයින් ටික ඇඳගෙන ගිහිල්ලා ඕගොල්ලන්ගේ මෝස්තරේ ගොඩක් පොඩි වගේ නම් පසුබිම ගොඩක් ලොකුවට තියෙනවා නම් ඕගොල්ලෝ මුළු පසුබිම පාට කරන්න යන්න එපා. ඒකෙත් ඕගොල්ලෝ වෙනම ලයින් එකක් දාලා ඒ කොටස් ටික විතරක් පුරවන්න උත්සාහ කරන්න. මම දැන් ඒක ඔයගලන්ට තේරෙන විදිහට මෙන්න මේ වගේ ඔයගලන්ට පාට කරලම පෙන්නන්නම්. ඔයගලන්ට දැන් පේනවා මම පැන්සලෙන් ඇඳගත් ඉරි ටික මෙන්න මේ විදිහට ඇඳගෙන යනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස මම වැඩිපුර එකතු කරලා තමයි අර ඒ කොටස පාට වලින් පුරවගත්තේ. ඒ කියන්නේ එතන සම්පූර්ණම කොටස පාට කරොත් කැතර පේන නිසා මම එතන පුංචි කොටසක් ඉතුරු කරා. අන්න ඒ වගේ මෙන්න මේ බලන්නකෝ. දැන් මේ ඇඳලා තියෙන ටික ඇඳා අමතරව මම තව ඉරක් ඇඳ ගන්නවා මේක මැද්දෙන් පාට කරන්න කලින්. පාට පුරව ගන්න කලින්. මෙන්න මෙතන මැද කොටස. ඊට පස්සේ ඉතුරු වෙන්න මෙන්න මේ වගේ පාට ටික පුරව ගන්න. එතකොට ඔයාලට පේනවා ලස්සනට මල් පෙත්තේ කොටස් ටික ඉතුරු වෙලා තියෙනවා. මේ බලන්නකෝ ආයෙමත් ඔන්න ඔය වගේ මැද්දෙන් තව කොටසක් ඇඳගෙන තමයි මම මේ විදිහට පාට පිරෙව්වේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ පුංචි දේවල් එකතු කරගත්තොත් ඕගොල්ලන්ගේ මෝස්තරේ ලස්සනටම පාට කරලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් මැද කොටසත් පාට කරගෙන ඉවරයි. දැන් අපි අන්තිම කොටස පාට කරලා ඉවර කරගමු. ඉතින් මේකත් හරි ලස්සන චූටි මෝස්තරයක්. ඉතින් හරිම සරලයි. ඔයගොල්ලන්ට මේක ඉතාම ලේසියෙන් අඳින්නත් පුළුවන්. ඉතින් මේ වගේ කොටස් ලස්සනට එකතු කරගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෝස්තරේ කොච්චර ලස්සනට පේනවද කියලා. ඉතින් මේ විදිහට ඇඳගෙන ගිහිල්ලා මෙන්න මේ ඉතුරු කොටස් ටිකයි අර මලේ මැද කොටසයි තමයි මම පාට වලින් පුරවන්නේ. ඉතුරු ටික එහෙමම ලස්සනට ඉතුරු කරගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් කොච්චර ලස්සනට මෝස්තරේ පේනවද කියලා. ඉතින් ඔයගොල්ලන්ට අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අද වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න දිගටම එකතු වෙලා ඉන්න. ආයෙමත් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.